ස්ටුඩන්ට්ස් ඔන්න නම් අද දවසේ වීඩියෝ අපි කතා කරනවා සැප්තැම්බර් මාසේ 27, 28, 29, 30 කියන දවස් වලට අදාළව IELTS එක්සැමිනේෂන් එකට අපේ ප්‍රෙඩික්ෂන්ස් මොනවද කියන එක. අපි ඉස්සෙල්ලා කතා කරොත් රයිටින් පේපර් එක ගැන. අපි ගොඩක් වෙලාවට හිතනවා මේ දවස් ටිකේ මේ දවස් 4 තුල එක්සැමිනේෂන් එකේදී ඇකඩමික් ස්ටුඩන්ට්ස්ලා ගත්තොත් ඔයාලගේ එසේ එක විදිහට ඇග්‍රි ඩිසැග්‍රි එකක්, ඩිස්කස් බෝත් views එකක්, එහෙම නැත්නම් ඔපිනියන් කියන එසේ ටයිප් එක ඒ කියලා. අපි ගොඩක්ම මේ ප්‍රෙඩික්ෂන්ස් හැදුවේ මේ මෑත කාලේ ආපු ක්වෙස්චන්ස් දිහා බලලා. එතන මේ ඔපිනියන් ටයිප් කෙනෙක් ගැන ඔයාලා පොඩි අවබෝධයක් තියාගන්න. ඒ කියන්නේ අර නිකෙලින්ම මොනවාරි අදාළ ස්ටේට්මන්ට් එක දෙලා what is your idea නැත්නම් what is your opinion අන්න එහෙම අහන එක. ඒ වගේ ක්වෙස්චන් එකක් ආවොත් අමතක කරන්න එපා ඔපිනියන් එක වෙනුවට. ඒ කියන්නේ ඔයාගේ ඔපිනියන් එක මොකක්ද කියලා ඒකට රීසන්ස් දෙකක් අරගෙන පළවෙනි බොඩි පැරග්‍රාෆ් එකේ පළවෙනි රීසන් එක, දෙවෙනි බොඩි පැරග්‍රාෆ් එකේ දෙවෙනි රීසන් එක ගන්න. වැඩි එක්සෑම් එකට එන්නේ නැහැ ඔපිනියන් ක්වෙස්චන්ස් අඩුයි. හැබැයි එන්න ඉඩ තියෙනවා. ඔයාලගේ ටාස්ක් 1 ක්වෙස්චන් එක විදිහට ඇකඩමික් ස්ටුඩන්ට්ස්ලා ගොඩාක් වෙලාවට එන්න ඉඩ තියෙනවා ලයින් chart එක. එහෙම නැත්නම් බාර් chart එකක්. සමහරලාට මේක ලයින් chart එකක් නැතුව දෙක තුනක් එහෙම එන්නත් පුළුවන්. කොහොමත් ලයින් chart සහ බාර් chart ගැන වැඩි අවධානයක් ඔයාලා යොමු කරන් යනවා නම් හොඳයි. ජෙනරල් ස්ටුඩන්ට්ස් ගත්තොත් ජෙනරල් ස්ටුඩන්ට්ස්ලා එසේ එක විදිහට අනිවාර්යයෙන්ම ඇග්‍රි ඩිසැග්‍රි කියන ක්වෙස්චන් එක සහ ඩිස්කස් බෝත් views කියන ක්වෙස්චන් ටයිප්ස් දෙක හොඳට බලාගෙන යන්න. ඔයාලගේ ටාස්ක් 1 එක විදිහට ගොඩක් වෙලාවට ෆෝමල් ලෙටර් එකක් එන්න ඉඩ තියෙනවා. ඊළඟට අපි කතා කරන්න තියෙනවා ලිසනින්, රීඩින් සහ ස්පීකින් කියන පාර්ට් සම්බන්ධයෙන්. නමුත් ඊට කලින් පොඩි මතක් කිරීමක් කරන්නම්. ඒ තමයි ඔයාලගේ IELTS එක්සැමිනේෂන් එක අපේ ඇකඩමි එක හරහා බුකින් දාගන්න පුළුවන්. ඒකට කිසිම අමතර අය කිරීමක් කරන්නේ නැහැ. අපි මේ දේවල් හරියටම බලලා සියල්ලම කරලා දෙනවා. ඒතකොට අපි හරහා එක්සෑම් බුකින් දාන අයට ෆ්‍රී මොක් ටෙස්ට් එකක් ස්පීකින් වලට අදාළව, ඒ වගේම තමයි මෑත කාලේ ආපු IELTS වල සියලුම ක්වෙස්චන් ටික ලබා ගන්නත් ඔන්න chance එක තියෙනවා. අපි ඊළඟට කතා කරමු රීඩින් පේපර් එක සම්බන්ධව. රීඩින් පේපර් එක ගත්ත ස්ටුඩන්ට්ස් හොඳට මතක තියාගන්න. රීඩින් පේපර් එකේදී ඇකඩමික් ස්ටුඩන්ට්ස්ලට ඔයාලට list of headings සහ which paragraph contains කියන ටිකක් අමාරු questions දෙකම එන්න පුළුවන් B type විදියට. ඊළඟට true false not given සහ yes or not given කියන දෙකම එන්න තියෙන ඉඩ තියෙනවා. multiple choice questions ගොඩක් ඒ exam එකේ. ඒ කියන්නේ දැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම තමයි matching questions එයි. general students ලගේ reading paper එක අපි predict කරනවා true false not given එකක්, ඊළඟට list of heading එකක්, multiple choice question එකක් සහ which paragraph contains the following information කියන question type එක. ඊට පස්සේ අපි කතා කරන්න ඊළඟට තියෙනවා listening එකනේ. listening එකේදී students මතක තියාගන්න අර සාම්ප්‍රදායික question ටික තමයි ගොඩක් වෙලාවට එන්නේ. මෙතනදී ඔය completion types විදියට ගොඩක් වෙලාවට note completion එකක් හෝ table completion එකක් එන්න ඉඩ තියෙනවා. මෙතනදී මතක තියාගන්න one word only විතරක් නෙවෙයි, no more than 2 words, no more than 3 words අන්නේ දේවල් ගැනත් දැඩි අවධානයක් යොමු කරන්න. අනිවාර්යයෙන්ම MCQ ටික බලන් යන්න. සැලකියුතු මට්ටමේ වැඩි ප්‍රමාණයක් MCQ එන්න ඉඩ තියෙනවා. ඊළඟ මැචින් ක්වෙස්චන් එකක් එයි. ඊට අමතරව මැප් එක හැමෝටම මේ කියලා කියන්න බෑ. සමහර අයට මැප් එක එන්න ඉඩ තියෙනවා ලිසනින් වල. මැප් එකත් ගොඩක් අර සාම්ප්‍රදායික විදිහට ගොඩාක්ම ලේසි මැප් එකක් නෙවෙයි. ටිකක් අර වැඩිපුර ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මැප් එකක් ගත්තොත් මේ මැප් එකේ අපි දන්නවනේ සමහර රූප සටහන් තියෙනවා. ඒවා නම් කරලා තියෙන දේවල් එහෙම තියෙනවනේ. මේකේ නම් කරපු දේවල් එහෙම ටිකක් අඩු කරලා වැඩි වශයෙන් වා ටිකක් අර සංකීර්ණ විදිහට හිතන්න එන්න ඉඩ තියෙනවා එක්සැමිනේෂන් එකේදී. ඊළඟ වැදගත්ම දේ තමයි ගොඩක් වෙලාවට ස්පීඩ් එක ගත්තොත් ලිසනින් පේපර් එක ගොඩක් වෙලාවට normal speed A. දැන් මේ දවස් ටික ආපු ලිසනින් පේපර් එකත් එක ගත්තාම ගොඩක් අය කියව normal speed ආවා කියලා. නමුත් ඉතින් මම හැමදාම සජෙස්ට් කරන්නේ 1.25 වලින් ප්‍රැක්ටිස් කරන්න කියලා. බට් ඔයාගේ එක්සෑම් එකේ ගොඩක් වෙලාවට normal speed තියෙන්න පුළුවන් එක්සැමිනේෂන් එක. ඊළඟට අපි අද දවසේ ප්‍රෙඩික්ට් කරනවා ස්පීකින් පාර්ට් එක පවා. ප්‍රෙඩික්ට් කරනවා කියලා කියන්නේ මේ ඒරියාස් ගැන පොඩි අවධානයක් යොමු කරන්න කියලා අපි සජෙස්ට් කරන ගොඩක් වෙලාවට එක්සෑම් එකේ තියෙයි. ඒ තමයි ඒ කියන්නේ අපි කියන සාමාන්‍ය encouraging other people, encouraging and motivation of people කියන්නේ අන්නේ පාර්ට් එක. ඊළඟට friendships ගැන බලාගෙන යන ගොඩක් වෙලාවට Q card question එකක් එන්න පුළුවන්. task number 3 ඒ වගේ වෙන්න පුළුවන්. ඊළඟට happiness සම්බන්ධයෙන් happiness සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට questions එකක් එන්න ඉඩ තියෙනවා. ඊළඟට clothes, your favorite clothes. ඒත් එකම ඊළඟ question එක තමයි අපි කියනවා shopping ගැන. මේ shopping ගැන ගත්තම students හොඳට බලා ගන්න. online shopping සහ physical shopping කියන මේ කාරණා දෙක ගැනම දැඩි අවධානයක් යොමු කරන්න. ඊට අමතරව flowers ගැන හයි මීට මෑත කාලෙත් flowers ගැන අහලා තියෙනවා. favorite flower growing සම්බන්ධයෙන් මේ ගැන බලලා යන්න. ඊළඟට favorite movies. ඔක ඉතින් හැමදාම අහන question එකනේ. ඔන්න ඔය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරගෙන යන්න. ඉතින් ওই කාරණා ටික තමයි කියන්න තියෙන predictions විදියට. තව චූටි මතක් කිරීමක් කරන්න.
කවුරු ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් IELTS examination ඉස්සරෝම කරන්න බලාගෙන ඉන්න. ඔන්න අපේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා පටන් ගන්නවා අපේ 2 month course එක free session එකත් එක්ක join වෙන්න කියලා මතක් කිරීම කරනවා. මේ වීඩියෝ එක බලන කට්ටිය ඉන්නවා නම් තමුගේ යාළුවා IELTS exam එක කරන්න ඉන්න අය යාළුවට මේක share කරන්න. ඉතින් අද දවසේ වීඩියෝ එක ගැන අයිඩියා එක මොකක්ද? මේ ඇත්තට මේ predictions වලට වැදගත් නම් very important prediction කියලා comment section එකේ comment එකක් දාලා අපිව encourage කරන්න අමතක කරන්නත් එපා. අපේ channel එක තාම subscribe කරන්න subscribe කරන්න, bell icon click කරන්න. අනිවාර්යෙන් ඉදිරියට අපිත් එක්ක රැඳිලා ඉන්න exam එක කරන අය මේ question ටික හරියටම predict කරලා යන්න. හොඳට බලාගෙන යන්න. එහෙනම් have a great day.